welcome to Days of Rush YouTube channel. ඉතින් කැම්පස් එකේ ඇකඩමික් ඉවර වෙලා අපේ ග්‍රැජුවේෂන් එකට දින ලං වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා අපි කැම්පස් එකට ආවා මොකද වැඩ ගොඩක් තියෙනවා කරගන්න. ඔන්න ඉතින් මමයි මගේ රෝමියෝ දෙන්නයි මේ මාස කිහිපයකට පස්සේ අද තමයි මේ විදියට හම්බුනේ. ඉතින් ඒ නිසාම අද අපි පොඩි ඩේ අවුට් එකක් යන්නත් හිතාගෙන ඉන්නවා. ඉතින් අපි බලමුකෝ. ඔන්න ඉතින් අපි උදෙන්ම කැම්පස් එකට ගියා. මොකද කෝඩ් එකයි ගාලන් එකයි ගන්න අපිට කලින්ම එන්න කියලා තිබ්බා. ඉතින් අපි තුන්දෙනා උදෙන්ම ගියා. මොකද ටිකක් පහුවෙලා ගියොතින් තේරිච්ච ඒවා තමයි ගන්න වෙන්නේ. ඒ නිසා අපි උදෙන්ම ගියා. ඉතින් ඒවත් අරගෙන අපි දැන් මේ හදන්නේ ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න. ඉතින් ඔය විදියට අපි තුන්දෙනාම ෆොටෝස් වීඩියෝස් ගත්තා. මේ වෙලාවේ ක්ලයිමේට් එක හරිම ලස්සනයි. වැහිබර කාලගුණයක් තමයි තිබ්බේ. ඉතින් අපි ෆොටෝස් ගන්න අතරේ පොඩි වැස්සකුත් වැටුණා. ඉතින් වැස්ස කියලා නම් බැලුවේ නැහැ. අපි ඉතින් ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් ඊට පස්සේ හොස්ටල් එකට ගිහිල්ලා චේන්ජ් කරගෙන අපි කෙලින්ම ගියේ කැන්ඩි වලට. මොකද කියනවා නම් කාලෙකින් තමයි අපි තුන්දෙනා මේ විදියට එකතු වෙන්නේ. ඉතින් අපිට අපේ ග්‍රැජුවේෂන් එකට ඕනි කරන බඩු වගේකුත් අරගෙන අපි දැන් මේ යන්නේ සහස්වියන පැත්තට. ඉතින් සහස්වියනට යන්න කලින් පුරුදු විදියටම මාකට් එක ළඟ තියෙන බයිට් කඩවල් වලින් බයිට් ටිකකුත් අරගෙන සහස්වියනට ගියා. ඉතින් නුවර ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා ඇති සහස්වියන අච්චාරු පෙරේතයෝ. ඉතින් වෙනදා වගේම එතනින් අච්චාරුත් අරගෙන බයිට් කන ගමන් මේ චූටි ඕපදූපයක් කතා කරන ගමන් තමයි මේ ඉන්නේ. යන්නෙම නැතුව ටිකක් හවස් වුණා. ඉතින් සහස්වියනේ ෆොටෝස් එහෙමත් අරගෙන අපි පුරුදු විදියටම ගියේ වෙවරවුමට. ඉතින් මේ වෙලාවේ මේ වෙවරවුම හරිම ලස්සනයි. මීට මාස ගණනකට කලින් අපි මේ විදියට නිදහසේ මේ වෙවරවුමේ ඇවිදන් ගිහපු හර අනන්තයි. ඉතින් මේ අතීත මතක ආයෙත් මතක් කරගෙනම අපි වෙවරවුම දිගේ ටිකක් වෙලා ඇවිදගෙන ගියා. ඉතින් ඒ දවස්වල අපි නිදහසේ කාලය ගෙවුවා කියලා හිතුවට ඇත්තටම අපි කරලා තියෙන්නේ මතක ගොඩක් එකතු කරපු එක. ඉතින් නුවරින් ඈත් වෙලා දැනට මාස කිහිපයක් වුණත් නුවර ඉන්න තිබුණ නම් කියලා හිතන වාර අනන්තයි. ඉතින් මම හිතන්නේ මේ ලංකාවේ හැම තැනකටම වඩා මං ගොඩක් ආදරය කරන්නේ නුවරට. තුන්දෙනා ගොඩක් කාලයකට පස්සේ හම්බෙච්ච නිසා අපි හිතුවා ඩිනර් එකත් එළියෙන්ම අරගෙන යන්න ඕනි කියලා. ඒ නිසා යාළුවෙක්ට කෝල් කරලා ලේට් පාස් එකකුත් දාගෙන අපි දැන් මේ යන්නේ නුවර තියෙන ලස්සන කැෆේ එකකට. ඉතින් නුවර නොම්බර 3613 කොටුගොඩැල්ල වීදියේ තියෙන කැෆේ ලේන් රෙස්ටොරන්ට් එකට තමයි අද අපි ආවේ. ඉතින් අපි තුන්දෙනා ගත්තා නයිමිරිස් දාපු චීස් කොත්තු එකකුයි මික්ස් රයිස් එකකුයි. මේකේ පෝෂන් එක ගැන කියනවා නම් මේකේ පෝෂන් එක ගොඩක් ලොකුයි. ඒ වගේම කෑමත් හරිම රසයි. ඉතින් අපි කෑම කාලා එතනින් යද්දී රෑ 9:30 වගේ වුණා. හොස්ටල් එකට රෑ 10ට කලින් යන්න ඕන. ඉතින් අපි ටිකක් බයෙන් හිටියේ අපිට ආගන්න බැරි වෙයි කියලා. ඒ නිසා ෆොටෝස් වීඩියෝස් ගන්න නම් ටිකක් අමතක වුණා. කොහොම වුණත් අපි රෑ 10 යන්න කලින් හොස්ටල් එකට ගියා. මෙතනින් මගේ වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමට ඉන්න.